2026 A-level සාමාන්‍ය පොදු පරීක්ෂණය අනුමාන ක්‍රීඩා ප්‍රශ්න ටිකක් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මුලින්ම කියනවා පොදු පරීක්ෂණයට ක්‍රීඩා ප්‍රශ්න 3ක් වගේ එනවා. ඒ හින්දා මේ වීඩියෝ එක අනිවාර්යෙන් ස්කිප් නොකර බලන්න. එතකොට ඔයාලට පුළුවන් අනිවාර්යෙන් ඒ ප්‍රශ්න 3ට හරිම උත්තර ටික ලියා ගන්න. ඉතින් වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉතින් පළවෙනි ප්‍රශ්නේ විදිහට මම අරන් තියනවා 2026 වසරේ ලෝරියස් ලෝක ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවේ කවුද කියලා. ඉතින් මේකට හරි උත්තරේ විදිහට තියෙන්නේ කාලෝස් අල්කරාස්. ඒ වගේම දෙවනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා 2026 වසරේ ලෝරියස් ලෝක ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවේ කවුද කියලා. උත්තරේ වෙන්නේ අරීනා සබලෙන්කා. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අරන් තියෙන්නේ 2026 ශ්‍රීත ඍතු ඔලිම්පික් උළෙලේ ප්‍රධාන සත්කාරක නගර මොනවාද? ඉතින් උත්තර වෙන්නේ මිලාන් සහ කෝටිනා කියන නගර දෙක. එතකොට මේක මිලානෝ කියලා ලිව්වත් හරි. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නේ විදිහට අරන් තියෙන්නේ 2026 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ ජයග්‍රාහකයන් කවුද කියලා. එතකොට උත්තරේ වෙන්නේ ඉස්පාඤ්ඤය. ඒ වගේම පස්වෙනි ප්‍රශ්නෙට අරන් තියෙන්නේ 2026 වසරේ ලෝරියස් ලෝක කණ්ඩායම ලෙස සම්මාන ලැබුවේ කුමන සමාජයේද කියලා. එතකොට මේකේ සම්මාන ලැබලා තියෙන්නේ පැරිස් ශාන්ත ජර්මන් කියන කණ්ඩායම. එතකොට ඒක PSG කියලාත් ඕගොල්ලන්ට උත්තරයක් වෙන්න පුළුවන්. ඉතින් 6 වෙනි ප්‍රශ්නෙට දැන් අපි යමු. 2026 වසරේ ලෝරියස් හොඳම නැගීගෙන ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ F1 ධාවකයා කවුද? එතකොට උත්තරේ විදිහට තියෙන්නේ ලැන්ඩෝ නොරිස්. ඒ වගේම 7 වෙනි ප්‍රශ්නෙන් අරන් තියෙනවා 2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරඟය පරාජය වූ රට කුමක්ද කියලා. එතකොට උත්තරේ විදිහට තියෙන්නේ ආජන්ටිනාව. ඒ වගේම 8 වෙනි ප්‍රශ්නෙන් අපි අරන් තියෙනවා 2026 ලෝරියස් ජීවිතයේ විශිෂ්ටතම ජයග්‍රහණය සම්මානය හිමි වූ පුරාවෘත්ත ක්‍රීඩිකාව කවුද කියලා. එතකොට මේකට උත්තරේ වෙන්නේ නාඩියා කොමනෙන්චි. එතකොට 9 වෙනි ප්‍රශ්නේ විදිහට අරන් තියෙන්නේ 2026 ශ්‍රීත ඍතු ඔලිම්පික් උළෙලේදී වේගයෙන් ලිස්සා යාමේ ක්‍රීඩාවෙන් ඔලිම්පික් වාර්තාව තැබූ ක්‍රීඩකයා කවුද කියලා. එතකොට උත්තරේ වෙන්නේ ජෝර්දාන් ඉස්ටෝල්ස්. ඒ වගේම 10 වෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ 2026 වසරේ ලෝරියස් විශිෂ්ටතම නැවත පැමිණීම සඳහා වූ සම්මානය දිනාගත්තේ කවුද කියලා. එතකොට මේකට උත්තරේ රෝරි මැක් ඉල්රෝයි. එතකොට මේ ලෝරියස් ක්‍රීඩා උත්සවයෙන් අනිවාර්යෙන් මේකට ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට 2026ට කාලීන වෙන ක්‍රීඩා ප්‍රශ්න තමයි මෙතනදී අහන්නේ. ඉතින් දැන් අපි යමු අපේ 11 වෙනි ප්‍රශ්නෙට. එතකොට මෙතනදී අහලා තියෙනවා ඔලිම්පික් ආදර්ශ පාඨය කුමක්ද කියලා. එතකොට උත්තරේ වෙන්නේ වේගවත්ව උසස්ව ශක්තිමත්ව එකට කියන උත්තරේ. ඒ වගේම 12 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙනවා නවීන ඔලිම්පික් ක්‍රීඩාවල පියා ලෙස හැඳින්වෙන්නේ කවුද කියලා. එතකොට උත්තරේ වෙන්නේ පියරේද කුබර්ටන්. ඒ වගේම 13 වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාගත් එකම ආසියානු රටවල් තුන මොනවාද කියලා. එතකොට පිළිතුරු වෙන්නේ ඉන්දියාව, පාකිස්තානය, ඒ වගේම අපේ රට ශ්‍රී ලංකාව. එතකොට ඔන්න උත්තර 3 තියෙනවා නම් ඒ උත්තරේ තමයි හරිම උත්තරේ වෙන්න ඕනි. එතකොට 14 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙනවා මැරතන් තරඟයක සම්මත දුර කොපමණද? එතකොට මේකේ උත්තරේ වෙන්නේ සැතපුම් 26යි. ඒ කියන්නේ යාර 385ක්. එතකොට ඒ උත්තර දෙකෙන් එකක් තියෙනවා නම් හරි. සැතපුම් 26යි යාර 385ක්.
එතකොට 15 වෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ ලෝකයේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය කුමක්ද කියලා. එතකොට උත්තරේ වෙන්නේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය. ඒක තියෙන්නේ ඉන්දියාවේ. එතකොට 16 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙනවා වොලිබෝල් ක්‍රීඩාවේ එක් කණ්ඩායමකට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන් සංඛ්‍යාව කීයද? එතකොට වොලිබෝල් වල එක පැත්තකට ඉන්නේ ක්‍රීඩකයෝ 6 දෙනයි. ඒ වගේම 17 වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා හොකී ක්‍රීඩාව සඳහා ලබා දී ඇති ජාත්‍යන්තර පාලක ආයතනය කුමක්ද කියලා. එතකොට මේකට උත්තරේ වෙන්නේ ජාත්‍යන්තර හොකී සම්මේලනය. ඒ වගේම 18 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙනවා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියකදී වැඩිම වාරයක් ජයග්‍රහණය කර ඇති රට කුමක්ද කියලා. එතකොට උත්තරේ වෙන්නේ බ්‍රසීලය. ඒ වගේම 19 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙනවා ටෙනිස් ක්‍රීඩාවේ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟාවලි 4 මොනවාද කියලා. එතකොට සමහර වෙලාවට ඕගොල්ලන්ට උත්තර මෙතන 4ක් දීලා එක උත්තරයක් වැරදියට දෙන්න පුළුවන් ප්‍රශ්නේදී. ඒ කියන්නේ පොදු පරීක්ෂණයේ පේපරේ දෙන්න පුළුවන්. එතකොට එතනදී ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන් මෙතනින් වැරදි එක මොකක්ද කියලා මෙතෙන්ට අදාළ නොවන උත්තරයක් දුන්නොත් එහෙම ඔයාලා ඒක තෝරගන්න විදිහට මේක බලා ගන්න ඕනි. එතකොට මේකට උත්තරේ වෙන්නේ තරඟාවලි 4 මොනවාද කියලානේ අහන්නේ. එතකොට උත්තර වෙන්නේ ඕස්ට්‍රේලියානු විවෘත, ප්‍රංශ විවෘත, විම්බල්ඩන් සහ ඇමරිකානු විවෘත. එතකොට ඔන්නේ උත්තර තමයි මෙතන හරි උත්තර විදිහට තියෙන්නේ. ඒ වගේම 20 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙනවා බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පිරිමි කණ්ඩායම් ශූරතාවලිය හඳුන්වන්නේ කුමන කුසලානයෙන්ද කියලා. එතකොට උත්තරේ වෙන්නේ තෝමස් කුසලානය. දැන් ඉතින් මේ ප්‍රශ්න 20 නම් ඉවරයි. ඉතින් තවත් ප්‍රශ්න ටිකක් මං ඉස්සරහ වීඩියෝ එකකින් අරගෙන එනවා අනිවාර්යෙන්ම අද දවස් ඇතුළත. එතකොට ඔයාලා මේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් ඊගා වීඩියෝ එකෙන් අද දවස් ඇතුළත අපි අනිවාර්යෙන්ම හම්බෙමු. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. හැමෝටම සුබ දවසක්.